මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. භාවනා කළාම රාහත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක සඳහන් කළා නැහැ. සියලු කෙලෙස් නිරෝධ කරපු අය නිරෝධ සමාපත්තියෙන් රාහත් බෝධියටපත් වෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. හිමාලයේ ඕනතරම් ඉන්නවා භාවනා යෝගියයි. සති ගණන් එකතන වාඩි වෙලා ඉන්න අය. හැබැයි මම දන්න තරම් මේ කවුරුත් රාහත් නැහැ. අරමුණු නිර්මාණය කිරීම ශ්‍රේෂ්ඨයි. ප්‍රතිපත්ති ගත වීම ශ්‍රේෂ්ඨයි. අරමුණු කළාට ඒ අරමුණට අදාළ ආයතන 6 යොමු කරනවද කියන එකයි වැදගත්. මම අරමුණක ඉන්නවා රාහත් වෙන්න ඕනේ මේ භවයේ කියලා. හැබැයි මම දකින්න විදියෙන් ද්වේෂය නඩත්තු වෙනවා. ඇයින ශබ්දවල මට ඇතුලේ තරහ යනවා. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 අපි කෙලෙස් නිරෝධ වෙන එකක් වඩන්න ඕනේ. උදාහරණයකට කිව්වම අපි දකින අපේ දරුවෙක් අතු ගන්නවා. හැබැයි අතු ගන්න විදිය තුල කුණු හරියට යන්නේ නැහැ. මම එකපාරට කලබල වෙලා දොස් කියනවා. හැබැයි මට තේරෙන්නේ මට තේරෙන තරම් එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන ටික. එයාගේ ප්‍රඥාවට තේරෙන විදිය මෙයා කරන්නේ. ඒකට එයාගේ පමණින් ඒක තමයි ඉහළම දේ. ඉහළම ක්‍රමවේදය. නමුත් මගේ ක්‍රමයෙන් බලනකොට ඒක මදි. එහෙනම් ලෝකේ සියලුම දෙනාට එක විදියට තේරෙන්නේ නැහැ. එක විදියට ඒක දැනෙන්නේ නැහැ. ඒක ඒ අයගේ නනුවනට පමණ තේරෙන එක. එහෙනම් අනිත් අයගේ අඩුපාඩු දුර්වලකම් දැක්කාම ඒවට කවදාකවත් කුපිත වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මහා කරුණාවෙන් එයාට කියලා දෙන්න ඕනේ. ඒක අරගෙන අතු ගාලා පෙන පොතේ ගාලා. පොල්ලක් තමයි කියලා අතු ගන්නවා විදිය. මේ බලන්න පොතේ ලස්සනට අතු ගැහුවා. ඒක එයාට පෙන්වලා දෙනවා. එයාට කියලා දෙනවා. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් එයාව ඒ කියන අවබෝධයටපත් කරනවා. මෙන්න මේ විදියට අර දකින්න දිට්ඨිය තුල ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව මේක හදනවා කියන්නේ එයා පුරුදු කරන්නේ සම්මා දිට්ඨිය. ඇස තුලින් වෙන්නේ වේන දර්ශනය තුලින් රූපය තුලින් නිවීම පුරුදු කරනවා. ඒත් කවුරුන් කෙනෙක් කතා කරන අපි කියලා මැදට කරනවා කතා කරනවා. ඇයෙනකොට ඉවසගෙන ඉන්න බෑ. ඇයෙනෝනේ මොනවා හරි කලබලනවා. ඒක අපිට අදාළම නෑ. නමුත් අපි අදාළ කරගන්නවා. අමනාප වෙනවා. අපිට නිඳා කරුවොත් තරහ වෙනවා. ප්‍රශංසා කරුවොත් යාට ඕනකට වඩා සෙනෙහ බර වෙනවා. මෙන්න මේ ඇලෙන ගැටෙන ස්වභාවයේ තේරුම් අරගෙන මොනවා වුණත් ඒක හොඳ වෙන්නේම හොඳ හැයෙන්නෙම මං කරපු හොඳට අනුව නරක හැයෙන්නෙම මං කරපු නරකට අනුව ඒ හේතුඵල ධර්ම සිහි කරගෙන මොනම දේ වුණත් සන්තෝෂයෙන් ඒක බාර ගන්නවා. එයා කන පාවිච්චි කරලා ඇසීම පාවිච්චි කරලා මාර්ගේ වඩනවා කියන එකට වඩා සම්මා සෝතේ පුරුදු කරනවා කියව තමයි නිවැරදි. අපේ ජීවන රටාවේ දෛනිකව අපි උදේ ඉඳලා රැ වෙනකම් අපි හොඳට ඉන්නවා පිළිවෙල දෙනවා කාලා බිලා නාලා කරලා ඉන්නවා. හැබැයි දවසට කීපාරක් අපි මරණානුසතිය මෙනෙහි කළාද? නැහැ. මෙච්චර මිනිස්සු මැරෙනවා. මම මැරෙනවා කියන එක මම සිහි කරන්න කැමති නෑ. පාරේ යනකොට මිනි අරන් යනවා. මාහරදී මේ මං සවුරු 35 මැරිලා. එතකොටවත් මට තේරෙන්නේ මගේ වයසට සාපේක්ෂව මේ වෙනකොට මම මැරිලා ඉන්නේ. එහෙනම් ඊළඟ රිස්ක් එකේ ඉන්නේ මමද දන්නේ. මලගෙදරට ගියාම ඒ මිනිය තුල එයාව දකින්නේ නෑ. ඊළඟට ඒ පෙට්ටියේ මම ඉන්නවා කියලා මම දකිනවා. නිතරම මරණානුසතිය දකිනවා. ජීවිතය අනිත්‍ය දකිනවා. මෙනෙහි කරනවා. ඒම කරන්න පුළුවන් නම් එයාගේ ජීවන රටාව දවස ගානේ වෙනස් වෙනවා. ඒකට සම්මා කම්මන්තේ සම්මා වායාමයේ කියලා කියනවා. අපිට නෑ මම හොඳට පිළිවෙලට ඉන්නවනේ කාටවත් කරදර කරන්නේ නෑනේ. හැබැයි අනිත්‍ය මෙනෙහි කරන්නේ නෑනේ. මරණානුසතිය වඩන්නේ නෑනේ. ජීවිතේ නිත්‍යයි කියලා අල්ලගෙන ඉන්නවනේ. මම සිල්වත් කියලා එකක් අල්ලගෙන ඉන්නවනේ. මම කිසිම වරදක් කරන්නේ නෑ. මගේ කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම මාන්නයක් නඩත්තු කරනවනේ මම. දෘෂ්ටියක් ළඟ තියෙනවනේ. මේ හැමදේම බොරුනේ. බොරුවක්නේ නඩත්තු කරගෙන ඉන්නේ. පුද්ගලයේ සත්‍යයක් නෑ. මම හැමදේම තියෙනවා කියලා විශ්වාස කරගෙන ඉන්නවනේ. එහෙනම් මේ දෘෂ්ටියේ බරපතලකම කොතනින් කෙලවර වෙයිද? මෙන්න මේ යථාභූත ඥානය මම කවදාකවත් මතු කරේ නෑනේ.
එහෙනම් කොච්චර එකතන වාඩි වෙලා දවස ගානෙම නිකම්ම හිටියත් යාගෙන් වෙන්න ඕන ටික වෙලා නැහැ. එහෙනම් ඒක සාමාන්‍ය ජීවන රටාවක් වෙනවා මිසක් සම්මා කම්මන්තය, වායාමය, සම්මා ආජීවය වෙන්නේ නැහැ. මෙන්න මේ විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය. උදේ ඉඳලා රැය වෙනකම් අපේ සිතිවිලි ටික ඔක්කොම පොතක ලියුවොත් කවුරුහරි කියවනවට අපි කැමති නැහැ. ඇයි අරයා ගැන මෙයා ගැනත් එක එක ඔය කළානේ. දෝෂ ආරෝපණය කළා විවේචනය කරලා නින්දා කළා වැඩක් නැහැ. මේ මිනිසුත් එක්ක ඉන්න බෑ කොහෙට යන්න ඕනේ. ද්වේෂ සාගත විදලා ගැටීම ස්වභාවයකින් කල්පනා කරලා ඒ හැම එකක්ම අපි ලිව්වොත් මේ පොත කිසිම කෙනෙකුට බලන්න දෙන්නේ අපි. අපිට ලැජ්ජයි. එනා සම්මා චිත්තය පිළිබඳව සම්මා සතිය පිළිබඳව අපිට සෑයීමටපත් වෙන්න බෑ. ඇයි අපි අපේ සිතුවිලි වල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා. අපේ සිතුවිලි වල අනන්ත අප්‍රමාණ දුර්වලකම් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕනේ. ලෝකයේ කිසිම කෙනෙක් එලා දකින්නේ නැහැ. කිසිම කෙනෙක් නින්දාවටපත් කරන්නේ නැහැ. විවේචනයටපත් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ. කාටවත් දොස් කියන්නේ නැහැ. කාගේවත් අගුණ තව කෙනෙකුට කියන්නේත් නැහැ. මෙන්න මේ විදිහට සිත පරිස්සම් කරනවා නම් පිරිසිදු කරනවා නම් සිත කෙලෙස් වලට අසු වෙන්නේ නැතුව ආරක්ෂා කරනවා නම් එයා සම්මා සතිය වඩන කෙනෙක්. මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි මමත් පොරොන්දු වෙනවා මෑණියෝ පිළිනොම් පානවා මේ භවයේ. එහෙම වඩා නැත්නම් නියත වශයෙන්ම නිශ්චිත වශයෙන්ම මේ භවයේ පිළිතුරම් පායි කියන විශ්වාසය අපට එන්නේ නැහැ. හේතුව ආයතන වලින් නිවුනොත් මිසක් නිවීමක් වෙන කොහෙවත් නැහැ. ඒක නිවන කායට නෙමෙයි ලැබෙන්නේ. ඇස කන දිව නාසය සමසිත. ඒතකොට මේ ආයතන හයම නිවෙන්න ඕනේ. එතකොට ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සලායතන නිවුනොත් ඒකාන්ත වශයෙන්ම නිවෙනවා. එහෙම නැතුව භාවනා යෝගී හිටියොත් නිවනවයි කියන එකට බුදුහාමුදුරුවෝත් එකඟ නැහැ. මමත් එකඟ නැහැ. භාවනාව කියලා කියන්නේ විසිරෙන සිත, කලබල සිත සංසුන් කරන ව්‍යායාමයක්. අර සුගර් වැඩි වුණාම මිනිස්සු ඇවිදින්නේ වෝකින් යන්නේ. ප්‍රෙෂර් වැඩි වුණාම මිනිස්සු එක එක ව්‍යායාම කරන්නේ. ඒක අඩු කරගන්න පාලනය කරන්නේ. ඒ වගේ මනසට දෙන ව්‍යායාමයක් භාවනාව කියන්නේ. සිත විසිරෙන සිත, අසංසුන් සිත, කලබල සිත ඒක රාශි කරලා සංසුන් කරලා අරමුණු ගත කරලා තැන්පත් කරන ව්‍යායාමයක්. හැබැයි කෙලෙසේම තියෙන දැන් මම හරිම දේශසාගත චරිතයක්. හැබැයි ආනාපාන සතිය නාස්තුල සිත තිබ්බයි කියලා දේශේ නැති වෙන්නේ නැහැ. සිත සංසුන් වෙනවා මං කලබල වෙන්න කලින් මට දැනෙනවා මාර වැඩේ දැන් නම් මීටරේ පයින් යන්නේ. මං කලබල වෙන්නේ මං මේ දොස් කියන්නේ යන සෝලාර බනින්න යන්නේ ගහන්න යන එක කලින් දැනයි සිත සංසුන් විසර නිස්කලංක වතුරයට මාළු ඉබ්බු ඔක්කොම පේනවනේ. ඒ වගේ අර මගේ ඇසිරීමේ හැම හිරියව්වක්ම මගේ සිතට විනිවිද පේනවා. ඒකට අදා ගන්න හරි ලේසියි. සමහර වෙලාවට කෝපය ඇති වුණාම මොකවත් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. අන්න ඒක උම්මත්තක ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එයාට තරහා යනකොට එයාට දැනෙන මේ තරහා යන්න යන්නේ කියලා. සමහර වෙලාවට අරගෙන එයාට මේනා බලන්න මගේ තියෙන ලෝභය ආන්නවත් නැතුව මම මේක බලන්න ගත්තානේ. මේ තියෙන ආසාවට අමතක වුණානේ. ඒවා දැනෙනවා එයාට. ලෝභය ස්පර්ශ වෙන තැන, ද්වේෂය ස්පර්ශ වෙන තැන, මුලාව ස්පර්ශ වෙන තැන එයාට දැනෙනවා. ඒකට හැදෙන්න හරි ලේසි. ඒ නිසා භාවනාව කියන ව්‍යායාමය නිවන් අපේක්ෂා කරන බෝධිසත්වයකට උපාසක උපාසිකාව වෙන නැත්නම් බික්කු බික්කුණී